ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් යටිහිත මාත් එක්ක එකතුණු ඔයාට ලංකාවේ වගේම ලෝකයේ සිදුවන සමහර අභිරහස් ඝාතන ගැන ඔයා දන්නවා ඇති. හැබැයි මේ සූක්ෂම ඝාතනය ගැන දැනගත්තොත් ඔයා අනිවාර්යෙන් පුදුමයටපත් වෙනවා. මොකද මේක එසේ මෙසේ ඝාතනයක් නෙමෙයි. මේ ඝාතනය මේ වන විට චේම්බර්ස් ප්‍රාන්තයේ තවමත් කතාවට ලක් වෙනවා. චේම්බර්ස් ප්‍රාන්තයේ ජීවත් වුණු සාරා හාර්ට්ස්ෆීල්ඩ්ගේ පස්වන සැමියා වන ජෝසප් හාර්ට්ස්ෆීල්ඩ් 2023 ජනවාරි මාස 7 වනදා ඔහුගේ නිවස තුලදීම සිහිසුන් වෙනවා. ඉතින් ඉන් අනතුරු බිරිඳ වන සාරා හාර්ට්ස්ෆීල්ඩ් අපි ලේසියට සාරා කියමු. ඉතින් ඇය 911 අමතා සම සැමියාව හූස්ටන් ප්‍රදේශයේ රෝහලකට රැගෙන යනවා. ඒ රැගෙන යාමෙන් පසුව කෝමා තත්ත්වයේ දින ගණනාවක් සිටි ඔහු එකවර මිය යනවා. ඉතින් මේ මරණය සිදු වෙලා තියෙන්නේ කොහොමද? අපි බලමු යටිහිත එක්ක කතා කරලා. සාරා හැදී වෙඩි තිබෙන්නේ චේම්බර්ස් ප්‍රාන්තයේ මිසූරි නම් ප්‍රදේශයේ. එහිදී උසස් පාසලක අධ්‍යාපනය ලැබූ ඇය එම පාසලේ ස්මිත් නෝන්ස්චයිල්ඩ් නැමැති පුද්ගලයා සමග සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. මේ සම්බන්ධතාවයෙන් පසු ඔවුන් දෙදෙනා නව යොවුන් වියට පැමිණීමෙන් පසු විවාහ වෙනවා. නමුත් 1995 වන විට ඒ කියන්නේ ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 20ක් වන විට ඔවුන් දෙදෙනා දික්කසාදයට මුහුණ දෙන්න පටන් ගත්තා. මේ වන විට ස්මිත් හමුදාවේ සේවය කරමින් සිටි කෙනෙක්. ඔවුන් දික්කසාදයට මුහුණ දෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුල් නිසා. මේ ආරවුල් ඇතිවෙන්න අරන් තියෙන්නේ සාරා තම සැමියාගේ හොඳම මිතුරා සමග ප්‍රේම සම්බන්ධතාවය පැවැත්වීම නිසා බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව පළමු සැමියාගෙන් වෙන් වූ සාරා තම පළමු සැමියාගේ හොඳම මිතුරා වූ රියෝ බොනිටෝ සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ඇය තම දෙවන සැමියා සමග ජීවත් වෙන්න ගන්නවා. ඔහුත් හමුදාවේ සේවය කරන අයෙක් බවටයි වාර්තා වෙන්නේ. නමුත් මෙම විවාහයත් වැඩි කාලයක් තිබිලා නැහැ. ඇය වෙන පුද්ගලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නිතරම මෙම දෙවන සැමියා වන බොනිටෝට පහර දී ඇති බවට වාර්තා වෙනවා. ඇගේ පහර කෑම නිසා බොනිටෝ මේ ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඉන්පසු පොලිසියෙන් සාරාව අත්අඩංගුවට අරගෙන ඇති බවත් එම පහර කෑම නිසා බොනිටෝගේ ඇඟේ සීරීම් සහ කැපීම් තුවාල වී ඇති බවටත් වාර්තා වෙනවා. ඉන්පසු සාරා නැවත පුද්ගලයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා. ඒ 2014 වර්ෂයේදී පමණ. ඒ සාරාගේ තුන්වන සැමියා බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ. නමුත් මේ තුන්වන සැමියා සමග සාරා වැඩි කාලයක් ජීවත් වී නැහැ. මෙම කාල සීමාවේදී සාරාගේ ආච්චි සාරාගේ සහෝදරයාට ලබා දුන් නිවසක ඇති වූ මිනු මැරුමකට සහ ගින්නකට සැකකාරයක් වශයෙන් එකල පොලිසියෙන් සාරාගෙන් ප්‍රශ්න කර ඇති බවටත් කියවෙනවා. සාරාගේ තුන්වන විවාහයෙන් පසු සාරා ඩේවිඩ් බ්‍රැග් සමග විවාහ ගිවිස ගන්නවා. ඒ ඇයගේ හතරවන සැමියා විදිහටයි. මේ විවාහයත් වැඩි කාලයක් තිබිලා නැහැ. මේ කාල සීමාවේදී සාරා ඇයගේ මෙම හතරවන සැමියාගෙන් එක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඇයගේ තුවන සැමියාගේ නව බිරිඳව මරා දමන ලෙසටයි. නමුත් එය ඩේවිඩ් බ්‍රැග් ප්‍රතික්ෂේප කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ. ඉන් පසු සාරා 2018 දී තම හතරවන සැමියා වූ ඩේවිඩ් බ්‍රැග් සමග ඇති වූ රණ්ඩුවකදී තම සැමියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවට වාර්තා වෙනවා. නමුත් මෙම ඝාතනය ආත්ම ආරක්ෂාවට කර ඇතැයි සිතා ඇයට එරෙහිව නඩු කටයුතු සිදු වී නැහැ. ඉන් පසු සාරා නැවත ජෝසප් හාර්ට්ස්ෆීල්ඩ් නැමැති පුද්ගලයා සමග විවාහ වී තිබෙනවා. නමුත් මෙම විවාහයත් වැඩි කාලයක් තිබිලා නැහැ. 2023 ජනවාරි මාස 7 වනදා සාරා එකවරම 911 හදිසි අන්තිම අංකයට කෝල් එකක් දෙනවා. ඒ තම සැමියා සිහිසුන් ඇති නිසාවෙන්. ඒ අනුව නිවසට වෛද්‍යවරු පැමිණ ඔහුට ප්‍රතිකාර සිදු කරමින් ඔහුව වහාම බේටවුන්හි හූස්ටන් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. නමුත් එදිනම සවස 6:30ට පමණ මේ අසනීපයේ සැකසහිත බවට රෝහල් කාර්ය මණ්ඩලය පොලිසියට දන්වලා තිබෙනවා. ඔවුන් කියන්නේ ඒ වෙනකොට වයස අවුරුදු 40ක් වුණු ජෝසප් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවටයි. ඊට අමතරව සාරා 911 ඇමතීමට පෙර පැය 4 සිට පැය 6 දක්වා කාලය තුළ ජෝසප්ගේ ඉන්සුලින් මට්ටම අතිශය ඉහළ මට්ටමක පැවති බවටද ඔවුන් පොලිසියට කියලා තියෙනවා. ඒ මොහොතේ ඔහුගේ ග්ලූකෝස් මොනිටරය බොහෝ වෙලාවක් අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවත් වෛද්‍යවරු පවසලා තියෙනවා. ඉන් පසු පොලිසිය සැකපිට සාරාව අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් එහිදී සාරා සිදු කළ ප්‍රකාශ අධිකරණ වෛද්‍ය මණ්ඩලය ලබා දුන් සාක්ෂි සමග නොගැලපෙන බවට පොලිසියට තහවුරු වෙන්න වැඩි කාලයක් ගොස් නැහැ. කෙසේ හෝ ඉන් පසු ටික දිනකට පසු ජෝසප් කෝමා තත්ත්වයේ ඉඳලා රෝහලේදී මිය ගොස් තිබෙනවා. මේ අනුව ජෝසප්ගේ බිරිඳ සාරා ගැන සිදු කළ විමර්ශනවලදී ජෝසප්ගේ Facebook පිටුවප පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඉන් පසු ජෝසප්ගේ පවුලේ නෑදෑයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරලා තියෙනවා. එහිදී ඔවුන් කියා ඇත්තේ ජෝසප් මිය යාමට සති කිහිපයකට පෙර ඔවුන්ට සාරා ගැන නොයෙක් දේවල් පවසා ඇති බවටයි. ඔවුන් කියා ඇත්තේ මාස 11ක් තිස්සේ සාරා සමග ඇති සම්බන්ධතාවය ටිකෙන් ටික පිරිහෙමින් යන බවටයි. ඒ වගේම ඔහු ඔවුන්ට කියා තිබෙනවා තම බිරිඳ වන සාරා ඔහුව හැර යාමට සැලසුම් කර ඇති බවටත්.
ඒ වගේම ජෝසප්ගේ සහෝදරය වන ජෙනී කියලා තියෙනවා සාරා ඔහුව නින්දේම මරා දමනු ඇති බවට කනස්සල්ලෙන් සිටි බවට ඇයට ජෝසප් කියා ඇති බවට. ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ සාරා නැමැති මෙම කූර කාන්තාව මාරාන්තික ලෙස ඉන්සුලින් ප්‍රමාණයක් ඇගේ පස්වන සැමියාට ලබා දී ඝාතනය කර ඇති බවටයි. ඒ අනුව සාරා කියන මෙම නරුම කාන්තාව ඩොලර් මිලියන 5ක බැදුම් කරණයක් මත චේම්බර්ස් පාන්තේ සිරබාරයට ගෙන තියෙනවා. ඉතින් කාන්තාවක් මෙවැනි අපරාධයක් සිදු කරයි කියලා ඔයාට හිතා ගන්න පුළුවන්ද? මේ වගේ තවත් බිහිසුණු අපරාධයක සුළුමුළු අරන් යටිහිත මාත් සමග ඊළඟ වීඩියෝවේදී හමු වෙමු.